ආයිබෝවන් SR ලංකා ලෑන්ඩ්ස් ඇන්ඩ් හෝම්ස් නරඹන හැමෝටම සුබ දවසක්. මෙන්න මේ ආකාරයේ ලස්සන දිය ඇල්ලක් සහ තවත් දිය ඇලි දෙකක් ඉඩමට මායිම්ව පිහිටලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ඔබ මේ වීඩියෝ එක බලන්න. මෙන්න මේ දිය ඇල්ල සහ ඉඩමේ මායිම් ඉඩමට පේන view එක මාර්ගය මම සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක අවසාන වෙන විට ඔබට පෙන්වන්නම්. මේ ඔබ දකින්නේ මාතලේ සිට රත්තොට හරහා නකල්ස් කඳු පන්තියේ මැදින් රිවර්ස්ටන් පසු කර ඉලුක් කුඹර දෙසට යන විට ලස්සන ප්‍රදේශයකින් මෙන්න මේ මාර්ගයට මුහුණලා මේ ඉඩම. මෙතන මෙන්න මේ විශාල නුග ගහගාවින් තමයි ඉඩම පටන් ගන්නෙ. තනිතලා ඉඩමක්. ඉඩමේ මායම සාමාන්‍ය සුළු බෑවුමක් තියෙනවා. ඉඩම වටේටම යන්නේ ඇලක්. ඇල තමයි ඉඩමේ මායිම සහ ප්‍රධාන මාර්ගය තමයි ඉඩමේ මායිම. ඉතින් මේ ඔබ දකින ගහ එක මායිමක්. ඒ ගහ ළඟ ඉඳලා මීටර් 75ක් 100ක් අතර වගේ දුරක් තියෙනවා ප්‍රධාන මාර්ගයට පළල. ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙනවා. ඉතින් මේ මාර්ගය ආසන්නයේ සම්පූර්ණම කැලේ වගේ තියෙන නිසා කාටවත් මේ ඉඩම පේන්නේ නැහැ. ඉඩමේ වටිනාකම දකින්න නම් මෙන්න මේ වගේ ඉඩම ඇතුළට එන්න ඕනේ. ඉතින් තනිතලා ඉඩමක් ඉඩමේ ඇතුළට ආවට පස්සේ මෙන්න මේ වගේ මානිගල සම්පූර්ණයෙන්ම ඉඩමට දැర్శණය වෙනවා. ඈත පේන කඳු පන්තියක් කළුගඟ ජලාශය මේ ඔබ දකින්නේ මානිගල. ඉඩමේ මොන ස්ථානයක ඉඳලා බැලුවත් මෙන්න මේ මානිගල හරිම ලස්සනට දැర్శණය වෙනවා සහ ඇටන් වල ගම හරි ලස්සනට පේනවා. ඉඩමක් හෝ නිවසක් යම්කිසි දේපලක් ඉක්මනින්ම විකිණීමට ඇත්නම් අපිට දුරකථන නමුතුමක් දෙන්න. ඔබටත් පුළුවන් මේ වගේ වීඩියෝවක් අපේ නාලිකාවේ පළ කරන්න. ඊට අමතරව මේ ඉඩමත් මානිගලත් අතර පහලින් පේන සම්පූර්ණම කුඹුරු යායක්. හරිම ලස්සන view එකක්. ඉතින් ඔබට මේ ඉඩම සහ මේ වීඩියෝ එක සම්පූර්ණ අවසන් වෙනකම් බලන්න. මම මේ මුළු විස්තර ටික මේ සම්පූර්ණයෙන්ම ඉඩමේ පිහිටීම, ඉඩමට මායිම්ව තියෙන දියෑලි, ඉඩමේ මායිම් ටික සහ මිල සම්පූර්ණයෙන්ම ඔබට පැහැදිලි කරන්නම්. ඉතින් විශේෂයෙන්ම මම කියන්න ඕනේ මම මේ ගේන්නේ වීඩියෝ එකක් විතරයි. ඔබ අවංකවම ගැනුම් කරුවෙක් නම්, ඉඩමක් හොයන කෙනෙක් නම්, ඔබ දුර බැහැරක ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් විදේශ රටක ජීවත් වෙන කෙනෙක් නම්, හොඳ ඉඩමක් ලස්සන ඉඩමක් හොයනවා නම් තමයි මම මෙන්න මේ වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් මටත් පුළුවන් විනාඩි 2කින් පොඩි වීඩියෝ එකක් දාලා මේක පෙන්වන්න. ඉතින් එහෙම තේරුමක් නැහැ ඔබ වියදම් කරගෙන ඇවිල්ලා මේ ඉඩම නිකම් බලලා හරියන්නේ නැත්තම්. මේක මේ විදියට බලපුවම මම හිතනවා ඔයගොල්ලෝ ඇවිල්ලා බැලුවා හා සමානයි කියලා. ඔබට තේරුම් ගන්න පුළුවන් මේක මගේ ඉඩම. උරුමේ තියෙන කෙනාට හම්බෙයි. ඉතින් සමහරට ගණන් වැඩි වෙන්න පුළුවන් ඒක අයිතිකරුගේ තීරණයක්. හැබැයි මේ වගේ ඉඩමක් කමෙන්ට් තීරුවේ තියෙන කමෙන්ට් කියවලා නම් මිලදී ගන්න එපා. මොකද එහෙමනම් ඒ අයට කතා කරලා ඉඩමක් හොයාගන්න හරිම ලේසි. ටැක්සේරු කරුවන් බොහොමයි, බ්‍රෝකර්වරු බොහොමයි, ඉරිසියාකරුවෝ බොහොමයි මගේ මේ කමෙන්ට් තීරුවේ. හැබැයි ඒ වගේ ඉඩම් ඉක්මනටම විකිනලා තිනවා. උරුමේ තියෙන කෙනාට හම්බ වෙනවා. වටිනාකම දන්න කෙනාට ඉඩම හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හොඳින් බලන්න මේ වීඩියෝ එක බලලා තීරණය කරන්න මේ ඉඩම වටිනවද නැද්ද? වටින්නේ නැත්නම් අතහැරලා දාන්න. හොඳින් ඇහුම්කන් දෙන්න, හොඳින් බලන්න. හරිම නිස්කලංක ලස්සන ඉඩමක්. මේක ගත්තේ නැතත් කමන්නේ බලන්න මේ වගේ ලස්සන ඉඩම් හරි අඩුයි. ප්‍රධාන මාර්ගයට මුහුණලා, දියෑලි වලට මුහුණලා, මායිම්ම තනිතලා ඉඩම්. ඉතින් ඔබ මේ දකින්නේ මෙන්න මේ පහලින් පේන ගස් පේලිය තමයි ඉඩමේ මායිම. ඒ ගස් පේලියත් එක්කම යනවා මේ ඉඩම වටේටම ඇලක්, වගා ඇලක්. ඉතින් මායිම් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පහලින් පේන්නේ විදේශිකයන්ටම වෙන්නෝ කැම්පින් කරන ස්ථානයක්. ඒක ලාංකිකයන්ට දෙන්නේ නැහැ. මේ තියෙන ඉඩමේ පහළ මායිමේ මේ ඇලෙන් තමයි වෙන් වෙන්නේ. මේ ඇලෙන් පහළ කොටස මෙන්න මේ ඔබ දකින්න කොටස විදේශිකයන් සඳහා කැම්පින් කරන ස්ථානයක්. මේ ඇලෙන් ඉහළ දකුණු අත පැත්තේ මේ උඩින් පේන ගස් පේලිය අර ඉහළ ඉඳලා බලනකොට පේනුන කිතුල් ආදී ගස් පේලිය තමයි මේ මායිමෙන් මේ උඩ තියෙන්නේ. ඉතින් මේ ඇලෙන් ඉහළ කොටස සම්පූර්ණම ඉඩම. ඉතින් මේ ඇලෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම දැනට විදේශිකයන් වෙනුවෙන්
දෙන කැම්පින් කරන්න දෙන ස්ථානයක් තියෙන්නේ. මේ අවට තියෙන ඉඩම් සියල්ලම දැන් සංචාරක නිවාඩු නිකේතන තමයි පවත්වාගෙන යන්නේ. අලුතෙන් ඉදිවෙමිනුත් තියෙනවා. ඉතින් ඉඩම් ගොඩාක් විකිනිලා ඉවරයි. දැන් ඉඩම් නැහැ ගන්න. මේ ඉඩනුත් අයිතිකරුවන් මේ ගමේ අය නෙමෙයි. මේ ගමේ අයගෙන් මෙලදී අරගත්ත අය තමයි දැන් ආයෙ විකුණන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ප්‍රදේශයේ සංචාරක කලාපයක් නිසා යක් මිල ඉහළයි. ඉතින් මේ ඇලෙන් ඉඩමේ එක මායමක මෙන්න මේ ඔබ දකින්නේ ඇලෙන් ඉහළ තියෙන්නේ ඉඩම. ඇලෙන් මේ පැත්තේ දකුණු අත පැත්තේ තියෙන්නේ ඇල සංරක්ෂිතය. ඔය මායිම් කණුවක් ඔබ දකින්නේ නැති ඒ ඇල සංරක්ෂිතය. ඉතින් ඉඩමේ ඉඳලා මීටර් 50ක වගේ දුරක් තමයි මේ ඇලට තියෙන්නේ. මේ ඇලට කියන්නේ මැද ඇල කියලා. ඔබට පුළුවන් Google එකේ search කරන්න රිවර්ස්ටන් මැද ඇල කියලා. ඉතින් මේ ඇල තමයි ඉඩමේ එක මායමකට සම්බන්ධ වෙන්නේ. ඒ මැද ඇලේ තමයි දියඇලි පිහිටලා තියෙන්නේ. හරිම ලස්සන දියඇලි කීපයක් තියෙන්නේ. ඉතින් මේ ඉඩමේ ඉහළ එක කෙළවරක ඇල පේන විදිය. මෙතන තියෙනවා කුඩා දියඇලක්. මෙතනින් තමයි ඉඩමේ ඉහළ කෙළවරින් දියඇල පටන් ගන්න තැන. මේ ඇල රිවර්ස්ටන් සිටම පහළට එන එකක්. මේ අවට තියෙනවා සංචාරක නිවාඩු නිකේතන රැසක්. මේ දකුණු අත පැත්තෙන් තමයි ඉඩම තියෙන්නේ. වම් අත පැත්තෙත් ඉඩමක් තියෙනවා. ඒක ටිකක් පහළට වෙන්න තියෙන්නේ. එතනත් අක්කරයක් තියෙනවා. අක්කරයට ලක්ෂ 100ක් කියනවා. ඉතින් මෙතන මේ ආකාරයට මේ දියඇල්ල ඔන්න ඔය විදිහට ඇවිල්ලා වතුර මෙතනින් කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. ලස්සන දියඇල්ලක් මෙතන මේ තියෙන්නේ. මම මේක පෙන්නන්නම් ඉඩමට නැවතත් ගිහින් ආය මුල ඉඳලා ඉඩමේ මෙන්න මේ දියඇල්ලට එන විදිය මම ආයෙත් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. දැන් මේ අපි ඉන්නේ ආපහු අපි මේ විකුණන්න තියෙන ඉඩමේ. මේ ඉඩමේ මෙන්න මෙතනින් අපි දැන් පහළට එනවා. එවිට ඉඩමේ මායිමේ යනර කුඩා ඇල තියෙන්නේ. මේ කුඩා ඇලෙන් ඉහළ ඉඩම ඇලෙන් පහළ කොටස මැද ඇල සංරක්ෂිතය තියෙන්නේ. මැද ඇලට වෙන් වුණ සංරක්ෂිත කොටස. ඉතින් මේ කොටසෙන් ඕනෙම තැනකින් ඒ මැද ඇලට යන්න පුළුවන්. ඉතින් ඔබට ඉඩම මිලදී ගන්නා කෙනෙකුට අවශ්‍ය විදිහට පාර සකස් කරගන්න පුළුවන්. මොකද මේ දිය ඇල්ලට යන්න ඕනෙම තැනකින් පාර හදා ගන්න පුළුවන්. දැනට මේ ඉඩම කැලේ නිසා කිසිම දෙයක් කරලා නැති නිසා අපි දැන් 2-3කින් ගිහින් බැලුවා දිය ඇල්ලට. ඉතින් ඔබටත් පුළුවන් ආවට පස්සේ බලා ගන්න මේ ඉඩමේ මායිමේ ඇල ගාව ඉඳලා බලනකොට පල්ලෙහා පේන්නේ මේ මැද ඇල. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ පහළ කොටසට. ඉතින් මෙතනින් ඉදිරියේ කෙලින්ම පේන්නේ මානිගල. මෙතනින් පහළ තියෙනවා ලොකු දියැලක්. අපි මෙතනින් පහළට නම් ගියේ නැහැ. ඉහළ ඉඳලා පෙන්නන්නම්. මේ කොටස ටිකක් ලොකුවට තියෙනවා. ලොකුවට කඩා හැලෙන දියැලක්. ඔය ඈතින් ඔබ දකින්නේ සංචාරක නිවාඩු නිකේතනයක්. ඉතින් මෙතන මෙන්න මේ වගේ ටිකක් විශාල දියැලක් තියෙනවා. මෙතනින් පහළට අපිට යන්න විදිහක් නැහැ. ඒ නිසා අපි මෙතනින් නැවතුණා. මොකද අපිට අදාළ ඉඩම තියෙන්නේ මෙතනින් මේ වම් අත පැත්තේ ඉහළින්. ඉතින් මෙතන තියෙනවා ඉඩම යාබදවම තියෙන දියැල්ල. මේ පේන්නේ ඔබට ඒ දියැල්ල. ඉඩම අරගෙන සංචාරක නිවාඩු නිකේතනයක් ඉදි කරන කෙනෙකුට පහසුයි. මීටර් 50ක වගේ සුළු දුරක් තියෙන්නේ. ඉඩම ගාවින් යන ඇලෙන් පහළ මෙන්න මේ දියැල්ල. ඉතින් මෙන්න මෙතනින් මේගොල්ලෝ අර අපි මුලින් කිව්ව දේශිකයන්ට දෙන කැම්පින් කරන ඉඩම තියෙන්නේ ඉඩමේ මායිමේ. ඒගොල්ලෝ මෙන්න මේ දියැල්ල බලන්න මෙන්න මේ ආකාරයේ මාර්ගයක් සකස් කරගෙන ඉන්නවා. දැන් මෙතනින් ගිහින් ඒ දියැල්ල බලලා එතන නාන්න පුළුවන්. ඒ විදිහට එතන විනෝද වෙන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරන ඉඩම මිලදී ගන්නා කෙනෙකුටත් මෙන්න මේ ගේට්ටුව ගාවින් දකුණු අත පැත්තේ තියෙන ඉඩම මෙන්න මේ ඇලට ඉහළින් මේ පේන්නේ ඉඩම මෙතනින් මාර්ගයක් දාගත්තා නම් ඉඩමට මේ මාර්ගයෙන්ම දියැල්ල බලන්න පුළුවන්. ඉතින් මේ ඉඩමේ අයිතිකරු ඉඩමට
මිල කියන්නේ පර්චස් එකට ලක්ෂ 2යි. සම්පූර්ණ වටිනාකම ලක්ෂ 124යි. ඔහු මිල අඩු කරන්න කැමති නැහැ. ඔහුට මේ ඉඩම විකුණන්න එහෙම ලොකු හදිසියකුත් නැහැ. නිරවුල් සින්නක්කර ඔප්පුවක් සහිත ඉඩමක්. ඉතින් ඔබ අවංකවම ගැනුම්කරුවෙක් නම් පමණක් අපිට දුරකථන නමතුමක් දීලා වෙලාවක් වෙන් කරගෙන එන්න ඉඩම බලන්න බලලා අයිතිකරු සමග සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපිට මේ තිරේ දැක්වෙන දුරකථන අංකයට දුරකථන නමතුමක් ගන්න 077 644 8141 WhatsApp අංකයත් ඒකමයි. දැන් මම subscribe කරලා like කරලා bell button එක click කරලා තියාගත්තොත් අපි ආවත් කාලන කරන වීඩියෝ එසනින් නරඹන්න පුළුවන් වගේම මේ පෙන්නලා තියෙන SR ලංකා logo එක click කරලා අපි මෙතෙක් යාවත් කාලන කරන සියලු වීඩියෝස් ඔබට පහසුවෙන් නරඹන්න පුළුවන්. බොහොම ස්තුතියි.